Welcome to Rasa Gedara the cooking channel. මේවා ඔයගොල්ලෝ හැමෝටම රසගෙදර YouTube නාලිකාවෙන් අද ඔයගොල්ලොත් එක්ක මං හදන්න මේ සූදානම් වෙන්නේ රසම රස අඹ චට්නිය. මේ චට්නියේ විශේෂත්වය තමයි මාසයක් දෙකක් වුණත් ගෙදර පරිස්සමට තියාගෙන ඔයගොල්ලන්ට මේක කෑමට ගන්න පුළුවන් වීම. හොඳින් පැසුණු අඹ ගෙඩි ටික පොතු ඉවත් කරගන්නයි මේ අපි සූදානම. පොතු ඉවත් කරගත්තු අඹ ගෙඩි ටික හොඳින් සෝදලා වතුර එළෙනකම් පොඩ වෙලාවක් තියාගන්නයි හදන්නේ. තෙත ඉවත් වූ අඹ ගෙඩි සිහින් තීරු විදියට කපා ගන්න ඕනේ. තීරු විදියට කපාගත්තු අඹ කැබලි ටිකට කහ තේ හැඳි එකක් සහ ලුණු මේස හැඳි දෙකක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. රතු ලුණු, සුදු ලුණු, ඉඟුරු කැබැල්ල, කුරුළු කැබැල්ල හා වසාවාසි ටිකත් එක්ක කරාබුනටි 3-4 හොඳින් කොටා ගන්නවා. මෙටි ඇතිලියක් ලිප උඩින් තියලා ඒකේ වතුර ටික ඉවත් වෙනකොට පොල් තෙල් මේස හැඳි 3ක් අපි මෙටි ඇතිලියට එකතු කරගන්නවා. තෙල් ටික හොඳින් රත් වෙන විට කලින් අපි තලා ගන්න ලද රතු ලුණු, සුදු ලුණු සහිත මිශ්‍රණය ඇතිලියට එකතු කරනවා. එම මිශ්‍රණයටම රම්පෙ හා කරපිංච එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට බැදපු 3 මේස හැඳි 1යි, මිරිස් කුඩු මේස හැඳි 2යි, ගම් මිරිස් මේස හැඳි 1ක් සහ විනාගිරි මේස හැඳි 4ක් එකතු කරලා මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. මිශ්‍රණය නටාගෙන ඉද්දී කලින් සකසාගත්තු අඹ ටික අපි එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඊළඟට අපි අඹ චට්නියට රස වැඩි කරගන්න සීනි මේස හැඳි 3ක් එකතු කරනවා. මේ චට්නිය අපිට මාස 2-3ක් කල් තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි කලින් එකතු කරපු සීනි සහ විනාගිරි මිශ්‍රණය නිසා තමයි. සීනි ටිකත් හොඳට කලවම් කරලා රස අනුව තවත් ලුණු පොඩ්ඩක් එකතු කරලා අපි මිශ්‍රණය හොඳින් වහලා මද ගින්නේ තවත් විනාඩි 10ක් විතර පිස ගන්නවා. අඹවල තියෙන තෙත ගතියත් සීනි වල තියෙන දියර ගතියත් ඉවත් වෙනතුරු අපි හොඳින් පිස ගන්නවා. මෙටි ඇතිලියේ නොයලන අවස්ථාවට අඹ චට්නිය ආපු වෙලාව තමයි චට්නියේ නියම පදම ඇවිත් තියෙන වෙලාව. අවසානයේදී විනාඩි 30ක් විතර නිවෙන්න තියපු චට්නිය අපි පුංචි මේ වගේ කප් වලට ඇසුරුම් කරගන්නවා. පොඩි පොඩි කප් කිහිපයකට මේ විදිහේ අසුරගත් එකේ වාසිය තමයි
පුලන්න වෙදී අපිට ඕන වෙලාවකට පාවිච්චියට ගන්න පුළුවන්. එතකොට අපිට මාස 2-3ක්ම පහසුවෙන් මේ චට්නිය හොඳ විදියට පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ට නෑදෑයන්ට තෑගි දෙන්නත් මේක හොඳ ඇසුරුමක් තමයි. එහෙනම් අපි ගිහින් එන්නම්. රසගෙදර YouTube නාලිකාව subscribe කරන ගමන්ම අලුත් වීඩියෝස් නරඹන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.